Hello, another update video on Bitcoin chart. අද අපි කතා කරලා බලමු Bitcoin එකේ live count එක පිළිබඳව මොන වගේ එකක් වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ සම්පූර්ණ corrective wave එක පිළිබඳව මෙතන මෙන්න මෙතන ඉඳන් මෙතෙන් දාගන්න හැදිච්ච corrective wave එක පිළිබඳව count එකක් කරලා බලමු මොන වගේ එකක් යන්න පුළුවන් වෙයිද කියලා. හරියටම හරි එතකොට දැන් කවුන්ට් එක කරගෙන නැහැ මම කවුන්ට් එක අරගෙන තියෙනවා මොන වගේද කියලා. හරි මම ඒක සාමාන්‍ය ක්‍රමෙට නැති වෙන විදිහට එක්ස්ප්ලেইন කරන්න කියලා බැලුවා. මෙහෙම එකක් කවුන්ට් එක තියෙන්නේ. මම ගත්තේ A B C D E එකක් මෙන්න මෙහෙම පැටර්න් එකක් වල කවුන්ට් එක විදිහට මම කරලා තියෙන්නේ. හරි මෙන්න මේ වගේ පැටර්න් එකක් මොකක්ද කිව්වොත් වෙනවා expanding triangle එකක් විදිහට තමයි කවුන්ට් කරලා තියෙන්නේ. Bitcoin එකේ මෙතන මෙන්න මේ corrective wave එක අපි ඉන්නේ 3 hour chart එකේ Bitcoin වල. හරි මම හිතන higher time frame pattern එක කියන්නේ අපි ගත්ත major pattern එක ඒකමයි. මෙතන ගත්ත සම්පූර්ණ මේ ලොකු major pattern එක ඒකමයි. මම කියන්නේ මෙතන හැදිච්ච මෙන්න මේ corrective wave එක විතරයි අපි count කරන්නේ. මෙතන ඉඳන් මෙන්න මේ ටික ආපු එකත් එක්ක මොකක්ද කියන එක බලන්න. හරිනේ. හරි ඒ විදිහටම තමයි expanding triangle එක ගන්න තියෙන්නේ. හරි මම subject එක count කරන්න. එතකොට අපේ wave එකේ තියෙනවා හරි අපි යන්කෝ ඔන්න විතර. එතකොට අපිට බලන්න පුළුවන් බලන්න කවුන්ට් ගන්න පුළුවන්. හරි අපේ මෙන්න මේ විදිහට අපේ A wave එකේ තියෙනවා කෙලින්ම A B C එකක් K යන C wave එකේ වෙන්නේ. හරි මම මේක වෙන පාටක් දාගන්නකො. පාට දෙකක් දාගමු. එතකොට පොඩ්ඩක් හොඳයි. හරි ඔන්න ඔය විදිහට ABC එකක් කවුන්ට් කරලා දෙන එක පේන්නම තියෙනවා. සාමාන්‍ය අපේ B wave එක flat tag ගින් තියෙනවා මෙන්න මේ විදිහට. ඔන්න ඔහොම අන්නේ හින්දා තමයි ගොඩක් කට්ටිය මෙන්න මෙතන මේක ABC අද මේක ABC කියලා WXY අරගෙන ට්‍රැප් උනේ මෙන්න මේ flat එකේ හින්දා. හරිනේ. ඒකත් හරි. එතකොට ඔන්න එතකොට අපේ B wave එක තියෙනවා. ඔන්න අපේ B wave එකේ මම කවුන්ට් කරනවා මේ විදිහට කෙලින්ම W X Y pattern එකක්. සාමාන්‍යයෙන් ඔය විදිහට නෙමෙයි ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගන්න පුළුවන් වෙන විදිහක් තියෙනවා. but ඔය විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න නැතුව B wave එක W X Y එකක්. එතකොට අපේ කලින් බැලුවාගේම C wave එක කවුන්ට් කරලා මම කලින් කවුන්ට් එකක් ගෙනාවා Z wave එක කියලා. මතක ඇති මම හිතන්නේ මෙන්න මෙහෙම Z wave එක කවුන්ට් කරලා ගෙනාවා. අන්න ඒක තමයි තාමත් වැඩ කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ මොන සබ් වේව් කවුන්ට් කරන්න ඕනද? ඕනේ නෑනේ. අපි හැරිමතෝර කෙලින්ම ලයිව් මාකට් එක පැත්තට සබ් වේව් ඕනේ නැහැ. ඒ කියන්නේ මේජර් account කරා අපි ඒක ඇතුලේ සබ් වේව් account කරා. හරි ඊට පස්සේ ලයිව් එකට හැරෙමු. මම පොඩ්ඩක් මේක ඉන්වර්ට් කරගන්න. එතකොට ලේසි වෙනවා පැටර්න් එක හොයාගන්න. හරි එතකොට අපි කවුන්ට් කරන්නේ දැන් අපේ D wave එකනේ. මොකද්ද සාමාන්‍ය D wave වල යන්න පුළුවන් triangle වලින් ඕනම correction එකක් යන්න පුළුවන්. හරි අපි බලමු මොකද්ද ගිහින් තියෙන්නේ කියලා. හරි එතකොට මම D wave එකේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම එකක් වැඩ කරයි කියලා. හරිද? සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම පැටර්න් එකක් වැඩ කරයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ D wave එකේ. මෙතන හරි මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ටික හොඳ ට්‍රැප් එකක් විදියට වැඩ කරයි කියලා මගේ අදහස නම් තියෙන්නේ. හරි ඒක පැටර්න් එක ට්‍රැප් කරයි කියලා තමයි මට අයිඩියා එක තියෙන්නේ. but wave K
ඕකේ ඔන්න ඔය විදිහට තමයි මට අයිඩියා එකක් තියෙන්නේ වැඩ කරන්න පුළුවන් කියලා. හරි ඊට පස්සේ මම මෙතන කවුන්ට් එක පොඩ්ඩක් කරලා පෙන්නන්න ටුක් ගාලා. හරි අපි මෙතන මොකද්ද වෙන්න පුළුවන් කියලා බැලුවොත් normally මේ XView එකම කවුන්ට් කරන්න ඕනේ නේ. කවුන්ට් ගන්න ගොඩක් වෙලා යනවා සා වීඩියෝ ගොඩක් දිග් ගැස්සෙනවා. ඒ හින්දා මම normally මෙතන වේව් එක විතරක් කවුන්ට් කරන්න. මෙන්න මේ ආප් එක ඔය ඉතින්නේ මේක සාමාන්‍ය මෙන්න මේ විදියට ABC එකක් මෙන්න මේ විදිහේ ABC පැටර්න් එකක් වෙන්න පුළුවන් වෙයි කියලා තමයි මගේ අදහස ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳට අපේ set wave එක complete කරන්න. okay අන්න එහෙමයක් වෙන්න පුළුවන් වෙයි කියලා තමයි අදහස තියෙන්නේ. එතකොට මෙන්න මෙතන මෙන්න මේ යන ඩයගනල් මොඩර්න් ඩයගනල් එක පොට් නැප් ලැවිජ් ඩයගනල් එකකින් තමයි ගොඩක් කවුන්ට් එක කරගන්න බැරි වෙලා තියෙන්නේ. කට්ටියට මේ මෙතන මොඩර්න් එක ගිහින් තියෙන්නේ. ඒක මේකත් එක්ක සාපේක්ෂව කනෙක්ට් කරලා C wave එකක් කියලා පෙන්වන්න නැතුව තමයි මාකට් එක හදලා තියෙන්නේ. හරි එතකොට දැන් මේ හැදින්නේ නම් මම හිතන විදිහට 1 2 3 4 5 කියලා ගත්තොත් මම මේක හරියටම කවුන්ට් කරලා නැහැ. 1 2 3 4 5 කියලා ගත්තොත් පේන විදිහට මේ හැදෙන්නේ 4th wave එක. මෙතන ඉඳන් ගත්තොත් නම් එන ඕවර්ලැප් එකක් තියෙන්නේ. ඔහොම යන්න පුළුවන් පැටර්න් එකක් වගේ පේනවා. මම මේකේ සාමාන්‍ය මෙතන කවුන්ට් එක දැම්ම අපේ group එකට වෙන්න පුළුවන් අයිඩියා එකක් මොන වගේද කියලා. ඒක ගැන කිව්වොත් මෙන්න සාමාන්‍ය එකක් අප් වෙලා මේ හරින් දැන් මෙහෙම එකක් අප් වෙලා මොම එකක් අප් වෙලා උඩට ආයෙ එකක් සෙල් එකක් කන්ට්‍රි වෙන්න පුළුවන් කියලා. හරිද? හරි. හල ප්‍රූෆ් වල ඉන්නවනම් බලා ගන්න පුළුවන්. ඒ විදිහට අප් එකක් අප් වුණා දැන් සෙල් එකක් කන්ට්‍රි වෙනවා. ඒක මේ ලෝ එක ගලවගෙන වටේ කියලා නම් කියන්න බෑ. සාමාන්‍ය එක පේන විදිහත් එක්ක බලමුකෝ. හරි එතකොට අපි කතා කරපු විදිහට මේ විදිහට ට්‍රයැන්ගල් එකක් තමයි අපේ X wave එකේ. කලින් අපි high time pattern එක මතකයි නේ අපි අතන ගත්තේ X wave එකක්. හරිද මේ පැත්තෙන් WX Y Z එකක් තමයි පල්ලෙහාට වැටේ කියලා. මෙන්න මේකේ ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය වගේ pattern එකක්. හරි. එතකොට අපි pattern එක invalidation විදිහට කතා කරොත් ඉන්වැලිඩ් වෙන පුළුවන් පොයින්ට් මොනවද කියලා අනිවාර්යයෙන්ම මාකට් එක මේ මාකට් එක බිට්කොයින් එකේ මේ එන සෙල් මූවමන්ට් එක මෙන්න මේ එන සෙල් මූවමන්ට් එක අනිවාර්යයෙන්ම මෙන්න මේ ලෝ එක ගලවගෙන වැටෙන්න ඕනේ පල්ලෙහාට වැටිලා තමයි ආයේ බයි එකක් කන්ට්‍රි වෙන්න ඕනේ. මෙන්න මේ ලෝ එක ගලවගෙන පල්ලෙහාට වැටෙන්න ඕනේ බිට්කොයින් එක. හරිද? හරිනේ. සාමාන්‍යයෙන් අපි ලෙවල් විදිහට බැලුවොත් මම ලෙවල් එකක් දාලා පෙන්නන්නම් ඔයාලට. හරි ලෙවල් විදිහට බැලුවොත් අපිට පෙන්නන්නේ මම අර කලින් කියපු ලෙවල් එකම තමයි. මෙන්න මේ ලෙවල් එකට මාකට් එක මෙන්න මේ දැනට වගේ වැටලා මාකට් එක රිවර්සල් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම වෙලා ඔහොම යන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? හරි එතකොට අපේ මාකට් එක ඉන්වැලිඩ් වෙන්නේ මේ ට්‍රයැන්ගල් එක ඉන්වැලිඩ් වෙන්නේ මෙන්න මෙතෙන් ලෝ ගලවගෙන වැටෙන්නේ නැතුව මාකට් එක මෙහෙම රිවර්සල් වුණොත් පැටර්න් එක ඉන්වැලිඩ් වෙනවා. පැටර්න් එක ලොකු චේන්ජ් එකක් වෙන්නේ. හරි එතකොට වෙන්න තියෙන පැටර්න් එක වෙන්න තියෙන දේ තමයි සරලවම කියන්නම් සමහරක් විදිහට මේ ලෝ එක ගලවගෙන මාකට් එක වැටිලා ඒ කියන්නේ ලෙවල් 283,000ට සාමාන්‍ය ගත්තොත් 83000 වගේ රේන්ජ් එකට වැටිලා ආයේ 82000ට වගේ 83000ට 82000 රේන්ජ් එකට වැටලා මාකට් එක ආයේ බයි එකක් කන්ට්‍රි වෙන්න පුළුවන්. මේ හයි එක ගලවගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. යනවා කියන නෙමෙයි පුළුවන්කමක් තියෙන නැත්තම් මාකට් එක ආයේ රිවර්සල් වෙන්න පුළුවන් පොයින්ට් එකක් තමයි. හරි මම කිව්වා වගේ මෙන්න මේ පොයින්ට් එක තමයි මාකට් එක මෙන්න මේ විදිහට වැටිලා මෙන්න මෙහෙම ගිහිල්ලා ආයේ පල්ලෙහාට රිවර්සල් වෙන්න පුළුවන් පොයින්ට් එක තමයි මෙන්න මේක. හරි කට්ටිය මේ තැන් දෙක ගැන පොඩි බලාගෙන ඉන්න මාකට් එක මේ වගේ තැනකට වැටලා මාකට් එක රිවර්සල් වෙන්න පුළුවන්. රිවර්සල් වුණොත් පැටර්න් එක එන්ඩ් කරලා මෙන්න මේ වගේ කලින් කතා කරා වගේ ওই වගේ තැනකින් ආය මාකට් එක සෙල් එකක් කන්ට්‍රි වෙන්න පුළුවන්කමක් තියෙනවා. සහ මේ වගේ තැනින් මාකට් එක බලද්දී පොඩ්ඩක් කන්ෆර්මේෂන් එක බලන්න මාකට් එක මොකද දැන් පේනවනේ මාකට් එක හොඳ ලොකු සෙල් එකක් ආවා. දැන් පොඩ්ඩක් රිකවරි වෙන්න ඕනේ මාකට් එක අනිවාර්යෙන් බයි පැත්තට අනිවාර්යෙන් රිකවරි වෙන්න ඕනේ නැත්තම්
පොඩ්ඩක් අමාරු කරනවා මාකට් එක දිගට වැටෙන්න බෑනේ. අද මේ වගේ තැන් දෙක තුනකම වැටෙනවා. කලින් කතා කරා වගේම මෙහෙම සෙල් වෙන්න පුළුවන් කිව්වා. මෙන්න මේ හරියේදී මෙතනින් සෙල් වෙනවා කිව්වා. ඒක සෙල් වුණා. එහෙම ලස්සන එන්ට්‍රි එකක් තිබ්බා. පැටර්න් එක එන්න වෙන්න පුළුවන්. ඒ වගේ තැන් වලින් තමයි හරි. කටි පොඩ්ඩක් වොච් එකක් දාගෙන ඉන්න බලන්න අර කියපු ලෙවල් ගැන අවධානයෙන් ඉන්න. මෙතන කන්ෆර්මේෂන් හම්බ වෙන්න ඕනේ ට්‍රේඩ් වලට එන්ට්‍රි වෙන්න. මේ වගේ තැන් වලින් කන්ෆර්මේෂන් හම්බ වුණොත් විතර අපිට ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. නැතුවනම් බෑ. නැතුවනම් ගන්න අමාරු ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක්. හරියන මං හිතන්නේ නැති ඔයාලට ගෙන අපේ එක්ස්ප්ලেইন එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මම විශේෂයෙන්ම කියන කියපු ලෙවල් දෙක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරගෙන ඉන්න. පැටර්න් එක චේන්ජ් වෙන්න පුළුවන් වෙන්නේ ඉන්වැලිඩ් වෙන්නේ මෙන්න මේ ලෝ එක ගලවගෙන මාකට් එක වැටෙන්නේ නැතුව බයි වුණොත් විතරයි පැටර්න් එක චේන්ජ් වෙන්න පුළුවන්. නැත්නම් මාකට් එක මේ ලෝ එක ගලවගෙන වැටලා ආය බයි එකක් කන්ට්‍රි වෙලා කිලිම සෙල් එකකට යන්න පුළුවන් මාකට් එකක් තමයි දැන් බිට්කොයින් එකේ උදාලා තියෙන්නේ. හරි එහෙනම් මම හිතනවා කට්ටියට පැටර්න් එක පැහැදිලි වෙන්න ඇති කියලා. හරි එහෙනම් හැමෝටම අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් වේවා.